කන්සෙන්ට් ඔබ කීප වරක් BHT එකේ නැත්තම් ඇඳ ඉහපතේ අත්සන් කරනවා කන්සෙන්ට් එක දෙනවා කියලා නැත්තම් කැමැත්ත ප්‍රකාශ කරනවා කියලා. මේක හරි සරල දෙයක් වගේ කරද්දි පෙවුනට වෛද්‍ය විද්‍යාව තුළ තියෙන ඊටාම බරපතල කාරණයක්. ඔබ කන්සෙන්ට් එක ලබා දෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි කියනවා සාමාන්‍යයෙන් ඉම්ප්ලයින්ඩ් කන්සෙන්ට් කියලා. කියන්නේ සමහර සුළු දේවල් රෝහල් කාර්ය මණ්ඩල විසින් කරන්න යද්දී ඔබ ඒ දේ කරන්න ඉඩ දීම මගින් ඒ සඳහා ඔබ ඒ අදාළ පුදුලට ඉඩ ලබා දීම මගින් පමණක් වුණත් ඔබ කන්සෙන්ට් එක ලබා දීමක් සිද්ධ කරනවා. මෙන්න මේකට අපි කියනවා ඉම්ප්ලයිඩ් කන්සෙන්ට් කියලා. උදාහරණයකට වෛද්‍යවරයෙක් ඔබ පරීක්ෂා කරන්න යනකොට ඔබ ඒ සඳහා සහයෝගය දැක්වීම මගින් ඔබ කරන්නේ ඉම්ප්ලයිඩ් කන්සෙන්ට් එක ලබා දීම තමයි. ඊළඟට ඔබ කන්සෙන්ට් එක ලබා දෙන දෙවෙනි ආකාරය තමයි වර්බල් කන්සෙන්ට් කියන එක. වර්බල් කන්සෙන්ට් එක කියන්නේ ඔබ කටින් කෙලින්ම කියන ඔබ මේ සඳහා කැමතියි කියලා. උදාහරණයක් හැටියට මුත්‍රා බටයක් දාන්න යනකොට සමහරට ඔබට පැහැදිලි කරාම ඔබ ඒකට කැමති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න යනකොට ඔබට ඒ බෙහෙත ගැන පැහැදිලි කරලා ඉක්ුණාට පස්සේ ඔබ ඒකට කැමතියි කියලා කිව්වම ඔබ වර්බල් කන්සෙන්ට් එක ලබා දීමක් සිද්ධ වෙනවා. කන්සෙන්ට් එකේ ඉහළම ලෙවල් එක තුන්වෙනි ලෙවල් එක තමයි ඔබ ඇඳ ඉහපතේ ලියලා කැමැත්ත අත්සන් කරලා කැමැත්ත ප්‍රකාශ කරන එක. ඉතින් මෙන්න මේකට අපි කියනවා written consent කියලා. මේ තුනේම ඉස්සරහට එන්න ඕන වචනයක් තමයි informed කියන එක. මේ හැම consent එකක්ම informed වෙන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි ඔබ දැනුවත් වෙන්න ඕන. ඔබ යම් කිසි දෙයකට කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් ඒ අදාළ දේ පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහ ප්‍රමාණික කරුණු ඔබට ලැබිලා තියෙන්න ඕන. ඒකෙන්ද හොඳට මතක තියාගන්න ඔබත් දැනුවත් වෙන්න ඕන. කන්සෙන්ට් එක දෙන්න කලින් ඔබ ඉන්ෆෝම්ඩ් විය යුතුයි. එතකොට ඒ තොරතුරු ලබා දීමේ කරුණු ඔබට පැවසීමේ වගකීම වෛද්‍ය කණ්ඩායම හෝ ඒ අදාළ රෝහල් කාර්ය මණ්ඩලයට තියෙනවා වගේම ඒ දේවල් විමසා දැනගැනීමේ වගකීම ඔබටත් තියෙනවා. හැබැයි මේක වඩා වැදගත් වෙන්නේ මේ written consent එක කියද්දී. ඒතොර informed written consent එක අපි ප්‍රධාන වශයෙන් දෙන්නේ ශල්‍ය කර්ම වගේ ඉතා ඉහළ මට්ටමේ නැත්තම් තරමකාකාරයක විශාල අපි කියනවා රිස්ක් එකක් අනතුරක් තියෙන ප්‍රතිකාර ක්‍රම සඳහා තමයි මේ informed written consent එක අවශ්‍ය වෙන්නේ. ඔබේ රෝගය මොකක්ද කියන එක ඔබ දැනුවත් වෙලා තියෙන්න ඕනේ වෙනකොට. ඒ රෝගය සඳහා තියෙන ඒ කියන්නේ ඒ ප්‍රායෝගික අවස්ථාව සඳහා වැදගත් නැහැ. මේකේ තේරුම ඉතිහාසයේ තිබුණ ඔක්කොම ප්‍රතිකාර ක්‍රම ඔබ දැනගත යුතුයි කියන එක තේරුමක් නැහැ. නමුත් ඒ අවස්ථාවේදී ඔබට තියෙන ඔප්ෂන්ස් මට්ටමේ තියෙන. ඒ කියන්නේ ඔබට තෝරාගත හැකි මට්ටමේ තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියන එක. කියන්නේ ඔක්කොම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඒ අවස්ථාවට ප්‍රායෝගිකව වැදගත් කරන සියලුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඔබ දැනුවත් වෙලා තියෙන්න ඕන. ඊළඟට මේ සියලුම ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් තියෙන වාසි අවාසි හොඳට මතක තියාගන්න. රෙඩාට තියෙන වාසි අවාසි මත විතරක් ප්‍රතිකාරය තීරණය කරනවා කියන එක න්‍යායික කාරණයක් විතරයි. ප්‍රායෝගික වෛද්‍ය විද්‍යාව තුළ අනිවාර්යයෙන් මේකේ කොස්ට් එක කියන ෆැක්ට් එකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒකට තියෙන ඒ අවైలබල් කියන්නේ සුදුසු ප්‍රතිකාර ක්‍රම මොනවද? ඒවයි තියෙන වාසි අවාසි රෝගියාට තියෙන වාසි අවාසි මොනවද? ඒවයි අතර තියෙන වියපිය පැහැදම් වල වෙනස්කම් මොනවද කියන ඒ සියලු කාරණා ඔබ දැනුවත් වෙලා තියෙන්න ඕන. ඊළඟට මේ සියලු ප්‍රතිකාර ක්‍රමවල තියෙන සංකූලතා මොනවද? මේ ප්‍රතිකාර ක්‍රම කරාම ඔබට ඒවා වැරදින්න පුළුවන් අවස්ථාවල් මොනවද? ඒ සඳහා තියෙන ඉඩ ප්‍රස්ථා මොනවද? එහෙම වැරදුනොත් ඒ සඳහා විකල්ප ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම තියෙනවද? මෙන්න මේ කාරණයක් ඔබ අවම වශයෙන් ඔබ තෝරාගත් ප්‍රතිකාරය සඳහා පමණක්වත් ඇත්තට මේ තීරීම කරන්න මේ කාරණය සියලුම ප්‍රතිකාර සඳහා සම්බන්ධ වෙන ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන බං. එහෙම බැරි නම් අඩුම ගානේ ඔබ තෝරාගත් ප්‍රතිකාරය සම්බන්ධයෙන් උනත් මෙන්න මේ අවම දැනුමවත් ඔබ ලබා තිබිය යුතුයි.